හායි ඔන්න ඉතින් අද ගල්ලි හරේ ඇවිදින්න තමයි යන්නේ. ඉස්සරහින් තියෙනවා කිරිවෙහෙර. ඊට පස්සේ අපි කිරිවෙහෙරට ගිහිල්ලා තව සුපිරි තැනකට යනවා. ඔක ටික දන්නවත් ඇති. එහෙනම් ගිහින් බලමු. එහෙනම් වීඩියෝ අර තියෙන්නේ කිරිවෙහෙර. පේනවා ඇති ඔක ටික. මේ තියෙන වටපිටාරව. අපි යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ සෙට් එක තමයි. ඔය සෙට් එක තමයි යන්නේ. වට්ටව්වක් තියන්නේ අද. ගහලම තියෙන බැමි මත ඇවිදීමෙන් ගලගින්න කියලා. කවුරුත් මෙහි ආවට කමන්නේ නැහැ. මෙව්ව උඩ ඇවිදින්න එහෙම පා. මේ තියෙනවා මෙතන තියෙනවා මේ කිරිවෙහෙර වෙන්න ඕනේ. ආලහන පිරිවෙන මේක විස්තර සම්පූර්ණ විස්තරය තියෙනවා. ජය හරි ඉතින් ඔන්න කිරිවෙහෙරට ඇතුල් වෙන්න තමයි යන්නේ. මේ පඩිපෙළ. මේක තමයි කිරිවෙහෙර. මේක මේ කිරිවෙහෙර එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. හරිද? මේකේ මේ නම මොකක්ද කියලා නම් මන් දන්නේ නැහැ. ඒකත් නිකන් වෙහෙරක් වගේ තමයි. මෙන්න යාළුවෙකුත් ඉන්නවා. පුළුවන් යා. මේක තමයි ලංකාතිලක කියන්නේ. කිරිවෙහෙරට එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. මේක හැඳින්වීමක් තියෙනවා මෙතන. මේ තියෙන්නේ ලංකාතිලක සම්බන්ධ හැඳින්වීම. හරි අපි යන ඇතුළට. මේක තමයි ලංකාතිලකේ. මේකේ කියන්නේ මේ ලොකු බුදු පිළිමයක් තමයි තියෙන්නේ. හැබැයි බුදු පිළිමේ හිස නැහැ. හිස නැති වෙන්න හේතුව තියෙනවා මොකද්ද? ගොඩක් ලොකු කතාවක් තියෙනවා මේ සම්බන්ධව. කතාව නම් මම දන්නේ නැහැ වැඩිය. මෙතනට එන්න තමද කරන්න එපා. බුදු පිළිම තමයි තියෙන්නේ හිස නැහැ. මේ තියෙන ගල් කණු. මේ තියෙන ගල් කණු. මෙතන මොකක් හරි සීන් එකක් තියලා තියෙනවා. මේකේ මේ බුදු පිළිමේ හිස නැති කතාව කවුරු දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. කතාව දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. හරියට
මේ තමා හේවිසි මණ්ඩපය කියලා තමයි තියෙන්නේ. හේවිසි මණ්ඩපය මේ තියෙන ගහලා මේ QR කෝඩ් එකක් තියෙනවා ස්කෑන් කරන්න. ස්කෑන් කරාම මේක ඔක්කොම විස්තර එනවා. උඩට යන්නේ මේක තනිකර ගල් කණු ටිකක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මාර ලස්සන තැන් තමයි මේක. කට්ටියක් ගොඩක් ඉන්නවා. හම්බුණා. එන්න ඉඳු. අඩේ පව් ඇවුණා. තුටි කුකු. ඉඳු. පව් ඇව. කිරිවෙහෙරේ ළඟ තමයි ඉන්නේ. අපි ආවේ මේ ලංකාතිලකේ. දැන් අපි ලංකාතිලකින් ඉස්සරහට යන්නේ. දැන් යන්නේ සුපිරිම පොට් එකකට. යන්න ගිහිල්ලාම පෙන්නන්න එතනට. ලංකාතිලකේ එහා පැත්තේ තියෙන්නේ මේක. මේ නම මට මතක නැහැ. ගිහින් බලමු. ගහලම තියෙන හිස්වැසුම් හා පාවැසුම් ගලවා ඇතුළු වන්න. ආමිති මේක තමයි බද්ද සීමා ප්‍රාසාදය. මේ තියෙන එකේ විස්තරය. බද්ද සීමා ප්‍රාසාදය කියන්නේ මේකට තමයි. ඇතුළට ගිහින් බලමු. ඇතුළට යා. මේකෙත් ඉතින් ඔක්කොම ගල් කණු තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ අවසානට. මේක මේ වැටක් ගහලා වට කරලා තියෙනවා. කතාවක් තියෙනවා නේද මෙතන? මොකද්ද මේ මෙතනලු නේද රජා මොනවද මේ කතාවෙන් පවත්වන්නේ? මොකද්ද සීන් එකක් තියෙනවා නේ? තනිකර මෙතනත් ගල් කණු තමයි තියෙන්නේ. මෙතන කාමරයක් වගේ තියලා තින්නේ මේ. මෙතනත් එහෙම තමයි. මෙතන නිකන් කාමරයක් වගේ සීන් එකක් තියලා තියෙන්නේ. මෙතනත් තියෙනවා. අඩෝ මේ තියෙන්නේ මේ තව කාමරයක්. ජනේල කාමර වලට 1යි 2යි. ඊළඟට අපි යන්න හිටපු තැනට දැන් මේක නිකන් පොඩ්ඩක් මෙතන ඇති ආයෙ දැන් මෙතනින් බලන්න දෙයක් නැහැ. උත්තර තමයි. ඊළඟට අපි යන්නේ සුපිරිම පොට් එකකට යන්නේ. මම ඉස්සෙල්ලා කියපු තැනට තමයි යන්න ගියේ. එතනට යන්න යද්දි තමයි මේක තියෙන්නේ. හරි. එහෙනම් එතනට ගිහින් සෙට් වෙමු. හරි. අපි දැන් අර කීප තැනට යන ගමන් ඉන්නේ. ඉස්ලාම ආගල්ලියර පිළිතුරු ළඟට යනවා අපි. එතනට අවසානට අපි දැන් ගියා කිරිවිහෙරට ගියා. ඊට පස්සේ ගියා ලංකාතිලකට ගියා. බද්ද මහා ප්‍රාසාදයට ගියා. එතනට ගිහිල්ලා තව සුපිරි තැනකට යන ගමන් තමයි ඉන්නේ. එතන ගිහින් හම්බෙමු. ඔය කට්ටිය යන්න ඕනේ තැනක් එහෙම තියෙනවා නම් යන්න කැමති තැනක් එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් දාන්න ඕනේ. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ එතනට යා. එතනට අපි යන් මේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. අපි යන ගමන් ඉන්නේ නම් සෙට් වෙමු. ගිහිල්ලා සෙට් වෙමු.
අපි දැන් ඔන්න කියපු පොට් එකට යන්න තමයි යන්නේ. ගොඩක් කට්ටිය දන්නවා මෙතන කොතනද දන්නවද? මෙතන තමයි කියන්නේ නරි පොළොන් ගල කියලා. හරිද? නරි පොළොන් ගල කිව්වට මේකේ මේ ඇත්ත නම නරි පොළොන් ගල කියන්නේ මේකේ ලොකු කතාවක් තියෙනවා. හරිද? ගොඩක් කට්ටිය මේකට නරි පොළොන් ගල කිව්වට මේක ඇත්ත නම තමයි මේ තියෙන්නේ. ගෝපාල පබ්බත ගිරිලිපිය. මේකට කියන්නේ ගෝපාල පබ්බත කියලා තමයි කියන්නේ. මෙතින් කාලයේ තියෙන ක්‍රිස්තු වර්ෂ 1 සිට දෙවන සියවස්. අක්ෂර අපර බ්‍රාහ්මී භාෂාව පුරාණ සිංහල. මෙතින් අන්තර්ගතය. ඕක තමයි. ගොඩක් කට්ටිය ඉතින් මේ ගෝපාල පබ්බත කිව්වට දන්නේ නැහැ. ගොඩක් කට්ටිය දන්නේ නරි පොළොන් ගල කිව්වට පස්සේ තමයි. මේක ලොකු විස්තරයක් තියෙනවා. ඒ විස්තරය කියන්න. තියෙන්නේ එතන තියෙන තව ලස්සන තැනක්. මේ තනිකර ගල් ගුහාවක් වගේ. ඇතුළට යම් බලන්න පොඩ්ඩක්. මේ තියෙන ගල් ගුහාව ඇතුලේ. ගල් ගුහාවක් වගේ තමයි තනිකර ගල් අරග ලොකු ගලෙන්ම තමයි මේවත් හැදිලා තියෙන්නේ. හරි ඉතින් අපි නරි පොළොන් ගල මේක උඩටම නගින්න තමයි යන්නේ. ටිකක් අමාරුයි නගින්න. ඒ වුණාට කොහොම හරි නගිමු. රංකොත්තේරත් මෙතෙන්ට පේනවා ලස්සනට. රංකොත්තේරත් පේනවා. අපි රංකොත්තේරටත් යා. මෙතනින් තමයි නගින්න තියෙන්නේ. මෙතනින් තමයි නගින්න තියෙන්නේ. මේ මෙතනින් නගින්න පුළුවන් තව පාරක් තියෙනවා. ගොඩක් කට්ටිය ඉතින් මෙතනින් තමයි නගින්නේ. මේ ගහට නැගලා නගින්නේ. තව පාරක් තියෙනවා. යන්කෝ ඒ පාර පෙන්න. ඒ පාර තමයි මේ පාර. පාරවල් දෙකක් තියෙනවා. මේ පට්ට view එකක් තියෙන්නේ. මේ හරි. ඈත පන්සල චෛත්‍යකුත් පේනවා. මේ පට්ට view එකක් තියෙනවා. අමාරු ගමනක් මේක. අමාරු නැගගෙන යන්න ඕනේ. හරි. අමාරු ආවා. අපි දැන් හරි පොළොන් උඩ තමයි. ගල උඩ ඉන්නේ. පට්ට view එකක් තියෙන්නේ මෙතන. මාරම view එකක් තියෙන්නේ. පල්ලෙහා මට පල්ලෙහා බලද්දි බය හිතෙනවා. ආයෙ වැටුනොත් ඉතින් sorry.com හරි නේද පන්සලක චෛත්‍යයක් පේනවා. හරි. විස්තරේ කියන්නේ මේ තියෙන්නේ. මේක තමයි පොළඟ ඇදිලා ගියෝ පාර කියන්නේ. මේ තියෙන්නේ. මෙන්න මේ නරුව දිගේ පොළඟ ඇදිලා ගියපු හින්දලු මේකට නරි පොළොන් ගල කියලා කියන්නේ. නරි පොළොන් ගල. නරි පොළොන් ගලෙන් තමයි පොළොන් නරුව කියන නාමය හැදුණා කියලා තමයි කියන්නේ. ඊට කලින් පුලතිසි ඍෂිවරයා මෙහි හිටපු හින්දා මේකට පුලතිසිපුර කියලා තියෙනවා. එහෙම කතාවක් තමයි තියෙන්නේ. ඔය පට්ටම් view එකක් තියෙන්නේ මෙතන. මාරම ලස්සනයි. සුපිරි. හරි guys ඉතින් ඔන්න හරි ඉතින් දැන් අපි නරි පොළොන් ගලෙන් බැස්සා. දැන් ඊළඟට යනවා රංකොත්තෙරට. එහා පැත්තේ රංකොත්තෙරේ තියෙන්නේ. එන අපි රංකොත්තෙරට ගිහිල්ලා සෙට් ඔන්න ඉතින් රංකොත්තෙර පේනවා ඈතට. මේ ගස්වලින් වැරදි හරි පේන්නේ. රංකොත්තෙරට යන ගමන් තමයි ඉන්නේ. යන පාරින් මේ පැත්තේ තමයි නරි පොළොන් ගල තියෙන්නේ. ඒක දැන් තමයි දැන් අපි බැස්සේ. ඊටත් බහැගෙන යන ටයිම් නෑ. රංකොත්තෙර ළඟට ආවා.
ඉස්සර කියනවා දැන් මේකේ මේ රංකොත්තේර කියලා නම හැදිලා තියෙන්නේ මේ රත්තරන් කොටක් තිබ්බ කියලා තමයි කියන්නේ. ඒවත් දැන් නෑ. ඒවා මේ වෙලාව එව්වත් කඩාගෙන ගිහිල්ලා. අන්න රංකොත්තේර හවසට කට්ටිය මේකේ බෝධි පූජා එහෙම තියෙනවා. මේ රංකොත්තේර තියෙන තවත් ලස්සන තැනක්. මොකද්ද මේකේ මේ පිළිමයක් මේක. මේ තියෙන හරි දැන් අපි යන් ඊළඟට අපි කොහෙද දැන් ඊළඟට අපි යන් මාලිගාවට මේ තමා මේකට කියන්නේ ගල් පාලම කියලා. මේ තමයි ගල් පාලම. තනිකර පාලම ගල් වලින් තමයි තියෙන්නේ. මෙතන මේ විෂ්ණු දේවාලය. අපි දැන් ශිව දේවාලයට ඇතුල් වෙන්න තමයි යන්නේ. මේ තමයි ශිව දේවාලයට යන පාර. එහෙනම් ශිව දේවාලයට යන්න. මේක තමයි ශිව දේවාලයට යන පාර. මේ කෙලින් පාරේ ශිව දේවාලයට යත හැකි. මේ පාරේ ගිහිල්ලා තවත් මොකද්දෝ බෙහෙරක් තියෙනවා. ඒ පාරට යන්නේ මෙතන මේ ඒකට යන පාර. පොඩ්ඩක් වීඩියෝ එක හෙල්ලේ ගණන් ගන්න එපා. අපි ඉන්නේ ශිව දේවාලය ළඟ. මේක ශිව දේවාල අංක තියෙනවා. අංක 1 ශිව දේවාලය, අංක 2 ශිව දේවාලය කියලා එහෙම අංක තියෙනවා. මේක සමහරවිට මං හිතන්නේ මට මතක නැහැ බලමු. බෝඩ් එකක් තියෙනවා මේක පෙන්නන්න. මේ තියෙන්නේ මේක ඇවිල්ලා අංක 2 ශිව දේවාලය. අංක 2 ශිව දේවාලය මේ තියෙන්නේ ශිව දේවාලය විස්තරේ. ඒ තියෙන්නේ ශිව දේවාලය. ඇතුළට ශිව දේවාලේ දැන් මේ තියෙන දිශාවන් 4ට ගවයෝ 4 දෙනෙක් ඉන්නවා. හැබැයි ඒ එක ගවයෙක් ගියොත් හිස නැහැ. ඒවත් කඩාගෙන ගිහිල්ලා. මේක අංක 2 ශිව දේවාලේ. මේ ඉන්නේ ගවයෙක්. මේ වගේ ගවයෝ කොන් 4 දෙනෙක් ඉන්නවා. මෙතන අතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. එහා පැත්තේ තව එක්කෙනෙක් ඉන්නවා. මේ වටපිටාවත් මාරම ලස්සනයි. මේ ඉතින් මොකද වෙන්නේ? දැන් ටිකක් මහන්සි ඇවිදලා. දැන් ටිකක් ඉඳගෙන ඉන්නවා. ඒකට මාරම සැහැල්ලුවක් තියෙනවා.
මොන තරම් මොන වගේ ප්‍රශ්න හිටියත් මෙතනට විනාඩි 5ක් විනාඩි 10ක් විතර හිටිය කියන්නේ ආයිත් මාරු කුරුල්ල කෑ ගහන සද්දේ මාරු සහනයක් දැනෙන්නේ. දැන් අපි සිව දේවාලයෙන් යනවා. සිව දේවාලයෙන් දැන් ඊළඟට යන්නේ කොහෙටද අපි යන්නේ? දැන් අපි යනවා දෙවන මහසෑය. දෙවන මහසෑය යන්න තමයි යන්නේ. එහෙනම් ගිහින් සෙට් වෙනවා. අද vlog එක මෙතනින් ඉවර වෙනවා. මෙතනින් I think අලුත් vlog එකකින් හමු වෙමු. ඊළඟට කොහෙද යන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම්